හායි කොහොමද කට්ටියට ඕන් ඉතින් ගොඩ කාලෙකින් අලුත් වීඩියෝ එකකින් ආය අපි හම්බෙනවා. ටික දවසකින් ඇත්තටම වීඩියෝ එකක් දැම්මේ නෑ. මොකද ඇත්තටම මේ පොඩ්ඩක් බිසි වෙලා හිටියේ එකයි අර වැඩ ප්‍රශ්න එකත් එක්ක පොඩ්ඩක් බිසි වෙලා හිටියේ. ඒ හින්දා වීඩියෝ එකක් දාන්න බැරි වුණා. අපි ඉතින් අද දවසේ තැන් දෙකක ඇවිදින්න තමයි බලාපොරොත්තු වෙන්නේ. මාරම ලස්සන තැන් දෙකකට යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. සමහර විට ඇත්තටම ඔයාලා දැකලා ඇති, සමහර අය දැකලා නැතුව ඇති. සමහර අය YouTube එකෙන් හරි දැකලා ඇති, සමහර අය මෙහි ඇවිදලා දැකලා ඇති. දැකපු නැති අයත් ඇති. ඒ වගේම ඉතින් අපි බලමු කොහොමද ඉතින් ඉස්සරහට වෙන්නේ, මොකද්ද වෙන්නේ කියලා. ඔන්න ඔහොම තමයි ඉතින් අපේ ගමන පටන් ගත්තේ. ඔය ඉතින් සුපුරුදු විදියට කතී MRT එකට ගිහිල්ලා ඔය MRT කාඩ් එකත් ගහලා අපි ඉතින් ඇතුළට ගිහිල්ලා ඔහොම ඉතින් අපේ මේ ගමනාන්තයට අපි යනවා ඉතින් ෂේප් එකේ. ඔයාලා ඉතින් බලන්නකෝ අපි කොහෙටද යන්නේ කියලා. සමහර විට දැකපු අයත් ඇති, දැකපු නැති අයත් ඇති. ඔහොමම ඉතින් අපි ඕන් එක්සිට් වෙනවා අපේ පළවෙනි තැන. ඔය මේ මුලින්ම ගියපු තැන. අපි ආවේ දැන් මේ සිංගප්පූරුවේ ලස්සනම තැන තියෙන බොටනිකල් ගාඩන්. අපි මුලින්ම ආවේ බොටනිකල් ගාඩන් එකට. ඔතනම තමයි මේ එක්සිට් වුණාට පස්සේ ඔහොම තමයි උතෙන් තමයි මේ ඇතුළට යන්න දෙන්නේ. ඕක නිකන් අර අපේ නිකන් නුවරඑළිය අර තියෙන්නේ මේ මල්වත්තක් වගේ තමයි. එහෙම ලොකු දෙයක් නැහැ. ඇතුළේ නිකන් අර ලස්සනට ඉතින් මෙහි ඉතින් එහෙම හදලා කරලා තියෙනවා. ඔය වටපිටාව ඉතින් කට්ටිය ඉන්නවා. අපි ඔය ගියේ මේ ඉරිදා දවසක පොඩ්ඩක්. එතකොට මේ බිසි එදා පොඩ්ඩක් ඔය මේ කට්ටිය සෙනඟ ටිකක් හිටියා වැඩිපුර. ඉතින් අපි ඉතින් ගිහිල්ලා පොඩ්ඩක් ඇවිදලා කරලා ඉතින් එහෙම ආවදී. ඇත්තටම ලස්සනයි, මාර ලස්සනක් තියෙන්නේ උතන මේ මාර නිදහස්. කපල් එකකට නම් ගියාපු තැන මරුවේ. කපල් එකකට වගේ නම් ඇත්තටම මේ නිකන් නිදහසේ ඉන්නා වගේ ගිහින් එන්න හොඳයි. මාර ලස්සනයි එතන. මාර view එකක් තියෙන්නේ මේ නිදහසේ ඉන්න කට්ටිය දුවනවා කරනවා නිකන් අර පාක් එකේ ඉතින්. එහෙම තමයි ඉතින්. මෙහි ආයට නම් ඉතින් මේ ඔය වගේ තැන් ඉතින් අපේ දැන් ලංකාවේ ඇයට නම් ඔය වගේ තැනක් සාමාන්‍යයෙන් අර එහෙම මේ ලොකුවටම ඉතින් එහෙම ගානක් නැහැ නේ. දැන් අපි ඔය මෙහි ආයට ඉතින් ඕක ඉතින් සෑහෙන්න වටිනවා. දැන් අපිට අර මේ ඕව දැක්කම නිකන් ඇත්තට ලස්සනයි. ඒ වුණාට අර නිකන් අර අපේ රට තරම් ඉතින් මම නම් ඇත්තටම මේ රටේ තාම එක තැනක්වත් එහෙම සෙට් උන්නේ නැහැ ඇත්තටම. බරු කියන්න ඕනේ නැහැ. මේ ආව දවසේ නම් එහෙම අර පොඩ්ඩක් දියුණුයි. පොඩ්ඩක් නෙමෙයි ගොඩක් දියුණුයි. මේ ගොඩක් දියුණුයි මේ අර දියුණුව අතින් පැත්තෙන් හොඳ වුණාට අර නිකන් ස්වභාව සෞන්දර්යය අතින් අර එච්චර මේ මට නම් සෙට් වෙන්නේ නැහැ ඇත්තටම. මම වචනෙන් කිව්ව මට නම් සෙට් වෙන්නේ නැහැ. මේ නැත්තම් නම් ලස්සනයි, ගොඩක් ලස්සනයි. එක එක මල් තිබ්බා, සත්තු හිටියා. එහෙම ඉතින් තිබ්බා ඉතින් පොඩි පොඩි මාළු පැටව හිටියා, පොඩි වතුර වලවල් වගේ ඕක ඉතින්. එහෙම තමයි ඉතින් ගස් කොළන් එහෙම තමයි ඉතින් ගොඩක්ම තියෙන්නේ නිකන් අර දැන් ඇත්තටම මෙහි නිකන් අර බිල්ඩින් වගේනේ තියෙන්නේ. මෙහි බිල්ඩින් තියෙන්නේ තනිකරම බිල්ඩින්. එතකොට පාරවල්, හයිවේ ඒවා තමයි මෙහි ගොඩක්ම තියෙන්නේ. එතකොට මේ වගේ රටකට ওই වගේ තැනක් කියන්නේ ඒක දැන් අපේ වචනෙන් කිව්ව වාව්. වාව් තැනක් තමයි යෝග. දැන් අපිට නම් ඉතින් වාව් නෙමෙයි. මොකද මේ අපේ රටේ තියෙන ඒවත් එක්ක ඉතින් මේවා මොනවාද? එහෙම තමයි ඉතින් ওই වගේ ඉතින්. හැබැයි ඉතින් මෙහි මොනවා නැතත් මේ කළමනාකරණය කරලා ලස්සනට මාර විදියට හදලා තියෙනවා. මේ නිකන් ඉඩ පොඩි වුණාට මාරම නිකන් ඒක නිකන් හිතා ගන්න අමාරුයි. මාර විදියට ලස්සනට අර ඉඩ තියෙන මේ පොඩි ඉඩ වුණත් කළමනාකරණය කරලා ඒක මේ ලස්සනට හදලා කරලා තියෙනවා මෙයාලා. ඒ අතින් නම් රෙස්පෙක්ට් මරු. ඒ අතින් මරු. දැන් මෙයාලට මේ හිටපු මේ පාලකයන්ට දැන් අපේ රට වගේ තිබ්බොත් එහෙම හිතන්න බෑ අපේ රට මොන වගේ තැනකට නවත්තයිද කියලා. එච්චරට නිකන් මේ රට මේ පොඩි වුණාට මෙහෙම දියුණු කරලා තියෙනවනේ. ඒතකොට හිතන්නකෝ මේ අපේ ලංකාව උච්චර සම්පත් තියෙන අපේ ලංකාව මොනතරම් ලස්සන කරයිද කියලා. ඔය උතන නිකන් මේ පොකුණක් තියෙන්නේ. පොකුණක් කියන්නේ ඔව් ඉතින් පොකුණක්. ඒකත් ඉතින් අපි බලාගෙන වතුර නම් පොඩ්ඩක් අඩු වෙලා තිබ්බේ. එතන කට්ටියක් ඉන්නවා ඉතින් ඒ සෞන්දර්යය පොඩ්ඩක් විඳින්න. එහෙම ඉතින් ලොකු ලස්සනක් නැහැ ඉතින් ඇත්තටම මට. ඒ වුණාට ඇත්තටම නිකන් අර හිතට නිකන් සැනසීමක් වගේ එතන නිකන් එහෙම දැවුනට නිකන් අර එහෙම ලොකු ලස්සනක් නැහැ ඉතින්. ඔය මගේ යාළුවෙක්. එහෙම තමයි ඉතින්. ඔයාලා බලන්නකෝ අපේ වීඩියෝ එක කොහොමද හොඳයිද කියලා. බලන්නකෝ ඉස්සරහට.
මේක තමයි ඉතින් බොටනිකල් ගාඩන් එක. ඕක ඉතින් එහෙම ලොකු දේවල් නැහැ. ඉතින් මලුයි ඔය වගේ ඉතින් පොඩි පොඩි වතුර තියෙන වලවල් වගේ පොඩි පොගොනොයි. ඔය මේ එහෙම තමයි මේක බලන්න තියෙන්නේ. එහෙම ලොකු දේවල් නැහැ ඉතින්. ඒ වුණාට ඉතින් අර පොඩ නිදහස් ඇත්තටම මේ ජීවිතෙන් ඉතින් ඔය වගේ තැනක් කියන්නේ ඉතින් ඇත්තටම ඉතින් වටිනවා. මොකද මේ පොඩ අර නිකන් සතියකට පාරක් හරි නිකන් ගිහිල්ලා ඔය වගේ තැනක ඉතින් ඉඳලා එනවා කියන්නේ මට නම් ඒක මාර සැනසීමක්. මොකද මේ නගර ජීවිතෙන් පොඩ්ඩ ඈත් වෙලා ඒ වගේ මේ තැනක ඉන්නවා කියන්නේ ඒක වටිනවා. අපි දැන් මේ බොටනිකල් ගාඩන් එකත් ඉවර කරලා ඒකත් ඇවිදලා ඉවර කරලා අපි ගියා ඊළඟට අපි කොහෙද යන්නේ කියලා අපි තුන්දෙනා කතා වෙලා අපි ගියා තවත් පොඩි තැනකට. ඊට පස්සේ MRT එකටම ගිහිල්ලා MRT එකේම ඉතින් මේ අපි එතනට ගියා ඉතින් බොටනිකල් ගාඩන් එකෙන් ඒකට මේ බ්ලූ ලයින් එකට ගිහිල්ලා බ්ලූ ලයින් එකෙන් එහෙම අපි ඊළඟ ප්ලේස් එකට ගියා ඉතින්. ඔය අපි ඉන්නේ මේ සිංගප්පූරුවේ තියෙන මේ සිටි එකේ. ඒ කියන්නේ අපේ දැන් ලංකාවේ වගේ නම් අපේ මේ සිටි එක කොළඹනේ. ඒ කියන්නේ හොඳට හදලා දියුණු සිටි එක කොළඹ. මෙහෙත් මේ දියුණුම සිටි එක සිංගප්පූර් සිටි කියලා මෙහෙ නම් කියන්නේ. ඒ වුණාට මරීනා බේ වල තමයි මේ අපි ඉන්නේ. මේ කියන්නේ නමින් කියන්නේ සිංගප්පූර් සිටි කියලා තමයි මෙහි මැප් එකේ තිබෙන්නන්නේ. ඒ වුණාට ඔය මරීනා බේ මෝල් එක ඔය මරීනා බේ මෝල් එක ASCII තමයි ඔය ඉන්නේ අපි දැන්. අරගෙන එක්සිට් වෙලා මේ කෙලිම වැටෙන්නේ මෝල් එකට. මෝල් එක ASCII ගිහිල්ලා ඉතින් මේ අර නත්තල් කාලේ හින්දා පොඩ්ඩක් ඔය නත්තල් කාලේ ළඟ හින්දා පොඩ්ඩක් සරසලා මාර ලස්සනට සරසලා ඉතින් අර ඉරිදා හින්දා මේ සෙනගත් පොඩ්ඩක් වැඩි. කොහොම ඉතින් අපි ගියා ඉතින් එළියට ගිහිල්ලා බලන්නකෝ කොහොමද ලස්සන කියලා. බලන්නකෝ ඇතුළ මේ මෝල් එක ඇතුළ වුණාට ඕකේ නැති දෙයක් නැහැ. කැසිනෝද ඩයමන්ඩ්ද හැමදේම තියෙනවා. නැති දෙයක් නැහැ. මරීනා මෝල් එකකින් එක්සිට් වුණාට පස්සේ ඔහොම තමයි අපේ මේ view එක පේන්නේ. සිටි එකේ view එක බිල්ඩින් උයි ඒ ඔහොම තමයි පේන්නේ. අපි තුන්දෙනා මේ ඔහොම ඉතින් ගියා දැන් මේ Apple Store එකට. ඔය විදිහට තමයි ඉතින් තියෙන්නේ. තව මේ පහළ තට්ටුවෙත් එකක් තියෙනවා. අපි එතන ඉඳන් තමයි ඔය ආවේ. ඔය ෆෝන්, එතකොට Apple Watch, Apple මේ iPad, Apple laptop හැමදේම තියෙනවා උතන. මාකටිං එකක් වගේ තමයි උතන හැම ඕනෙක් කෙනෙක්ට ඇවිල්ලා බලලා කරලා යන්න පුළුවන්. අපි ඉතින් ගිහිල්ලා ෆොටෝ ගාලා ඉතින් ඔක්කොම ඒව කරලා අපි ඉතින් ගියා ඉතින්. ඔතන තමයි අපි ඊළඟට ගිය තැන. මාර ලස්සන තැනකට තමයි අපි යන්නේ. ඔයාලා සමහර විට දැකපු ගමන් සමහර අය දන්නවා ඇති. ඕන් දැන් දන්නවා මේ මං කොහෙද ඉන්නේ කියලා. ඔව් මං ඉන්නේ Gardens by the Bay. මාරම ලස්සනයි. ඇත්තටම ගොඩක් ලස්සනයි. මාර ලස්සනයි. ඔයාලට ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ නැහැ නේ ඉතින් view එක කොහොමද කියලා. ඉතින් දැක්ක ගමන්ම පේනවනේ කොච්චර ලස්සනද කියලා. ඕක මේ වීඩියෝ එකකින් දකින්නට වඩා ඇත්තටම මේ S2 දකිද්දි මාර ලස්සනයි. කොහොමද view එක? පිස්සුවන්නේ. මේක නම් පිස්සුවම්ම තමයි. ඔහොම තමයි ඈතට පේන්නේ. බලන්නකො ලස්සන. ඕක මාරම ලස්සනයි. රැයට ගිහුවාම තනිකර පිස්සුවක්. ඔය මේ නත්තලට සරසන ගමන් තිබ්බේ
මම හිතන්නේ නත්තලට නම් පිස්සුවක් කරයි වගේ. බාන්නකෝ දැනටම සරසන ගමන් තියෙනවා කියන්නේ නත්තල වෙද්දි කොහොමත් ඉතින් බලමු. අපි මං ගොඩක් try කරනවා ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න නත්තලට. බලමු පුළුවන් වුණොත් අනිවාර්යෙන් දානවා. දැනට ඔහොම නම් නත්තලට කොහොමත් මේ පිස්සුවක් කරයි වගේ මට හිතෙන විදියට. පුළුවන් වුණොත් බලමු ඔයාලත් එක්ක මේ තියෙන ලස්සන බෙදා ගන්න මාත් කැමතියි. බලමු ඉස්සරහට. මම ඇත්තටම try කරන්න නත්තලට ගිහිල්ලා වීඩියෝ එකක් දාන්න. මට නිවාඩුවක් තිබ්බොත් මම අනිවාර්යෙන් නත්තලට ගිහිල්ලා වීඩියෝ එකක් දානවා. ඔයාලා මට කියන්න ලස්සන ප්ලේස් එකක් ඔයාලා දන්න තැනක් හරි ඔයාලා දැනගන්න තියෙන තැනක් හරි ඔයාලා කැමති තැනක් තියෙනවා නම් මට අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. මම ඒ තැන් වලට ගිහිල්ලා ඔයාලට වීඩියෝ එකක් ගේන්න බලන්න. ඔයාලා අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න යන්න ඕන දැන්. මම අනිවාර්යෙන් දාන්න වීඩියෝ එක. ඔයාලට ඔය පේනවනේ නත්තලට මේ හදන ගමන් තියෙන්නේ. ඕක තාම හදලා ඉවර නෑ. මේ තව කොහොමත් මෙයාලා නම් ගහනවා සතියෙන් දෙකෙන් ඔය වගේ ඒවා කොහොමත්. නත්තලට ඇත්තටම මෙතන නම් මාර විදියට ලස්සන කරයි කියලා මට හිතෙනවා. දැනට ඔහොම නම් තව ඉස්සරහට ඉතින් කොහොමත් ඉතින් පිස්සුවක් කරයි වගේ අපි බලමුනේ. ඔහොම තමයි ඉතින් අපි Gardens by the Bay එකේ හිටියේ රෑ ගත කරේ. ඔහොම ඉතින් දැන් අපි ඉවර කරලා අපි අයිස්ක්‍රීම් එකකුත් කකා අයිස්ක්‍රීම් එකකුත් අරගෙන අපි ඉතින් ගෙදර යන්න පිටත් වුණා. ඔකත් කාලා. කොහොමද පාරේ ඈතට පේන විදිය? මාර ලස්සනයිනේ. පිස්සුවක් නේ. තනිකර නම් පිස්සුවක් තමයි ඒ ගැන Gardens by the Bay කියන්නේ තනිකර පිස්සුවක්. එතනත් අපි ඉවර කරලා වුන් අපි දැන් ඉතින් අපේ ගෙදරට යන්න පිටත් වුණා. අපි ඉතින් එද්දි බැස්සේ නම් ගෙදර එන ගමන් බැස්සේ නම් කතීබ් MRT එකේ නෙමෙයි ඊට එහා පැත්තේ MRT එකෙන් බැස්සේ. මොකද මේ දෙන්නට බඩගිනි කිව්වා. ඉතින් මටත් පොඩි බඩගින්නක් තිබ්බා. අපි තුන්දෙනාත් එක්ක ඉතින් කාලා කරලා ඔහොම තමයි ඉතින් අපි දවස ඇවිද්දේ. මෙතන මේ විනාඩි 15ක් විතර තිබ්බට වීඩියෝ එක අපි පැය 4-5ක් ඊටත් වැඩි මිසක් අඩු නෑ ඇවිද්දා. ඉතින් අර කෙටි කරලා තමයි ඉතින් මේකට දාද්දි දැම්මේ. ඔහොම තමයි ඉතින් අද දවස එදා දවස ගෙවුනේ. ඇත්තටම එදා සෑහෙන එන්ජොයි කරා මරු. එහෙම තමයි ඉතින් අපේ දවස ගෙවුනේ. ඔයාලා තව ඇවිදින්න ඕන තැනක් තියෙනවා නම් දැනගන්න ඕන තැනක් තියෙනවා නම් මේ විස්තර එහෙම ඕන එක කමෙන්ට් එකක් දාන්න. මම අනිවාර්යෙන් වීඩියෝ එකකින් ඔයාලට එක්ක බෙදා ගන්නවා. එහෙම තමයි ඉතින් එදා දවස ගෙවුනේ. channel එක subscribe කරලා නැති කෙනෙක් ඉන්නවා නම් subscribe පාරක් දාලා මොකක් හරි දැනගන්න තියෙනවා නම් ඒත් ඉතින් කමෙන්ට් එකක් දාන්න. අනිවාර්යෙන් දන්න දෙයක් නම් කියනවා අනිවාර්යෙන්ම. එහෙනම් ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. bye.